නේ අලනේ අලුත්ම ජාතිය කිචන් එකක් තමයි මේ ට්‍රොපිස් කිචන් එක කියන්නේ. ඉතින් මේක කිචන් වර්ග දෙකක් තියෙනවා. මේ කිචන් එක හදන්නේ ලක්ෂ 2ක් ගියා. මේක හදන්න ලක්ෂයක් ගියා. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මම අලුතෙන් ගෙනාපු බඩු ටික. මේක කපන්නේ එළවලු තියලා කපනවා ඒ වගේ එකක් තමයි මේ බෝඩ් එක. තව මේක බිස්කට් එකක් අමුතුම ජාතියේ ක්‍රිපස් බිස්කට් කියලා තමයි අපි මේවට නම් කියන්නේ. මේක වෙළඳ පොලේ ගන්න තියෙනවා. අඩු මිලක් තියෙන්නේ 300යි එක. මේ ඇපල් බීම කියලා ජාතියක් තියෙනවා. ඒක ගොඩක් ගණන්. ඒක 500ක් වෙනවා එක බීම එකක්. ඒක හරිම රහයි. ඒකින්ද මම මගේ කඩේ විවෘත කිරීමට එකකුත් ගෙනාවා. මේ කිචන් එකේ ස්ටෝව් ගොඩක් තියෙනවා. තව මේක oven එකේ මේ චිකන් එක මේක oven එකේ දාලා අරගෙන කන්න පුළුවන්. මේක හරිම රහයි. මේක ඒ වගේම ගොඩක් ගන්නවා. මේ જાතියේ කිචන් හොඳයි. මේ જાතියේ මේවත් හොඳයි. මේවා පාටෙම මේ මගේ අලුත් කබඩ් එක. ඒකේ තියෙනවා බිත්තර වැඩි තියෙනවා මේකේ. මේක රුපියල් 1500යි. මේකේ බිත්තර 20ටත් වඩා තියෙනවා. 25ක් 30ක් විතර තියෙනවා ඒකේ. මම අලුතෙන් ගෙනාපු පීස් එක. මේක හරිම රහයි. මේක අමුවෙන් තියෙන්නේ. මේකට දාලා ගත්තාම මේක රහ වෙනවා. ඒකට දාලා ගත්තාම ඉතින් මේකේ මිල මේ 300යි එක. තව රාමෙන් එකක් තියෙනවා. ඒක රහයි. රාමෙන් ට්‍රිපිස් සැරෙක්. කොච්මිස් දාලා තමයි මේක හදාලා තියෙන්නේ. මේක ටිකක් ගන්න. මේ තියෙන්නේ 500යි. ඉතින් ඔන්න අපි තිබ්බ විදිහටම තියමු ඒවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මම කලින් ධම්ම තියලා තිබ්බේ. ඉතින් මේ කබඩ් එක වහන්න චුට්ටක් අමාරුයි. එහෙත් මට දැන් පුරුදු වෙලා මේ කබඩ් එක වහන්න අරින්න ලේසි. එහෙත් ඔයාලට මේ කබඩ් එක අරින්න වහන්න අමාරුයි. දැන්ටමත් මට පොඩ්ඩක් අමාරුයි. බලන්න මේ ලස්සන මේ වගේ කබඩ්, ලී කබඩ්, ට්‍රොපිස් කබඩ් කියලා ජාතියක් තියෙනවා. ඒ කබඩ් එක මීට වඩා ලස්සනයි ගොඩක්. මම මේක ගත්තේ අතේ තිබ්බේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒක හින්දා මේ වගේ කබඩ් එකක් ගත්තා. මේ කබඩ් එකත් හොඳයි. මට තව දෙයක් කියන්න බැරි වුණා. මේකේ කොලේට දාලා තිබුණ නැත්තම් ඒක මොකක්ද එකක් වෙනවා. මම ෆෝන් එකේ දැක්කේ මගේ ෆෝන් එකේ. ඊට පස්සේ මෙන්න මේක තියන්න ඕනේ මෙහෙම. දැන් යමු අනිත් එකට. මේක වෙනස්ම ජාතියේ කිචන් එක. මේකේ ඇතුලේ හරිම සීතලයි වගේම රස්නෙකුත් දාන්න තියෙනවා. මේ රස්නේ මේ සීතල රස්නේ දැම්මම අපත් පිච්චෙනවා. ඒකින්ද මේක දුහාම ඒක නැතු වෙනවා. මේක ලිපි ඒක හරිම ලස්සනයි. වගේම මෙන්න මේක මෙහි පැත්තට කරකවුවාම මේ ගින්දරපත් වෙනවා. මේක ටැප් එකක්. ඒක එහෙට මෙහෙට හරවන්න පුළුවන්. ඉතින් වතුරත් එනවා. මේ ඉන්නේ වතුර. මේ පිඟන්
මේ පිඟන් මේ වලන් අල්ලන රෙදි කෑලි මේ තියෙන්නේ උයනෙව්වා මේකට පුළුවන් ඊළඟට මේක මාළු උයන එකක් මේක හරිම රසයි මාළු එක උයලා දැන් මේ බීම මේ ෆ්‍රෙෂ් මිල්ක් මේ ඔරෙන්ජස් මේ කොෆි ඉතින් අපි ආයම් අනිත් කිචන් එකට මේ තියෙන්නේ හැඳි සෙට් එක දෑරුපුව හැන්ද ඒ වගේම පීය තව තියෙනවා මේක එක වල්ලලා එනික මේක හැන්දක් මේක මිරිස් මේක බොත්තමක් තියෙනවා ඒ බොත්තම මෙන්න මේකේ බොත්තමක් තියෙනවා මෙන්න මෙතන මෙහෙම කරලා මේක කරාම එක જાති ඒවා මේකට එනවා ඒ මේ පළතුරු જાතියක් වගේ එකක් ගහලා තියෙන්නේ පළතුරු මිරිස් එක්කම එකතු වෙනවා තව මේ තියෙන්නේ පළතුරු જાති මේ grapes මේ leeks එක જાති තියෙනවා ඉතින් grapes මේකෙන් ගැහුවාම මවුම් බවක් මෙවා වෙනවා කින්න මේකේ වහලා තියෙන මේ ටැප් එක මේක මේ ගොඩක් රස්නේ වතුරක් දෙනවා මෙන්න මෙහෙම කරපුවාම රස්නේ වතුර එන්නේ මෙහෙම කරපුවාම සීතල වතුර එන්නේ ඊළඟට මේ කෝප්ප පොඩ්ඩක් පරිස්සමෙන් මේක ගන්න ඕනේ මේ කෝප්ප දෙකයි මේකටම හම්බෙන්නේ කෝප්පක් හරියම ලස්සනයි කෝප්ප මම ඉන්නකොට මම ස්ටිකර් පෙන්නන්නේ මේ බලන්න මේක ලස්සන ස්ටිකරයක් අනේ හරි ඊට පස්සේ අපි යමු අපේ කැන්වස් එකට මේ ඉන්නේ මගේ අලුත්ම ලස්සන බාබි කෙනෙක් මේ බාබිට ගොඩක් ඒවා බෑ මේ බාබිනේ මෙතනටලා හිටියාම මිනිස්සු ගොඩක් කැමති වෙනවා ඊට පස්සේ ගයිස් ඔයාලත් මේකට ඇවිල්ලාම බලන්න මේ ප්ලේට් එකක් මේ පුටු තියෙන්නේ මේක ඇතුලේ බනිස් සහ පාන් තියෙනවා මේක වෙනස්ම જાතියේ ට්‍රිල් එකක් මේ බලන්න ඒක පෙන්නද්දි එළියක් ඇවිල්ලා ඒක හරියද මේක එන්නේ බලන්න මේකෙන් තමයි ඒක වහන්නේ මේ බලන්න ඒක වෙනස් විදිහට ඒකට මම නම් කියන්නේ ටොපි වට්ටක් කියලා. ඒක හරිම සිනිදුයි. මේ බලන්නකෝ. මේක ටිකක් ඒ වගේම වහන්න අමාරුයි. වහලා එතනින් තියන්නේ. මෙන්න මේක කෝප්පයක් මේකේ රත්තරන් කෝප්පයක් වගේ මේකේ තියෙනවා අනේ මම පළතුරුත් දාලා එකට මේක තමයි රත්තරන් ටිපි කියන්නේ ඒක තියෙනවා අපි ඉස්සෙල්ලා මේ පළතුර මේකට දාලා එන්න කැරට් වගේ පළතුරක් මේකේ මම මික්ස් දවස් එක්ක කරපු සල්ලි තියෙන්නේ මේවා තියෙනවා කොට පහ ඉතින් ඔයාලත් මේ වගේ සල්ලි එකතු කරලා ඉතුරු කරගන්න කොට පහ කියන්නේ ලේසි පස්ස ගානක් නෙවෙයි තින්දා මම මේක හංගලා තියනවා මේක හංගලා තියෙන්නේ පොඩි ළමයිගේ එකක් වගේ හින්දා මේක කවුරුත් බලන්නේ නැහැ බලන්න කොච්චර අමාරුද වහන්න දැන් නම් පොඩ්ඩක් ලේසි එක අතින් කරපු හින්දා වෙන්නේ නැති අමාරු අර වෙලාවේ ඊපස්සේ අපි මේක බැලුවානේ මේකේ
එක එක ජාතිය පළතුරු. මේකේ තියෙන බාලා නඩමනවා. මේ මගේ කොස්ස. මේක ලස්සනයි කොස්ස. මේක මොප් එක. මේක අරගෙන මම බඩු ගේන්න යනවා. මේක අරගෙන තමයි මම මේ බඩු ගේන්න ගියේ. බලන්න ඇතුලේ ගොඩක් පටතන ඉඳ තියෙනවා. මේක කිචන් එකේ ගැහුවා. ඒ වගේම මේක කිචන්. මේක හරියම ලස්සනයි. ඔයාලත් මේක ගත්තොත් ගොඩාක් ඔයාලට එකෙන් හොඳක් තමයි වෙන්නේ. ඔයාලා කෝටි ගණන් සල්ලි එකතු කරලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආයෙමත් දවසක මේ වගේම වීඩියෝ එකකින් අපි හමු යමු.